එක මේ මොකද්ද වැඩබරි ටාසන් කෙනෙක් කියන මට ඇහුණා. අපි එක ලකුණ දෙක කරගන්න බැලුවේ නෑ මොකෝ අපි ඉස්සරහට ශක්තිය දුරු කරගන්න. මං අහන්නේ ඒ මහත්තයාගෙන් ඔය ශක්තිය දුරු කරගන්නේ මේ ගෙදර ගිහිල්ලා ගෙදර වැඩ ටික කරගන්නද කියලා. ඔය ශක්තිය දුරු ගන්න ඒ වෙලාවට ගහන්න නැතිමයි. අනික ඉතින් ඔයා ලකුණු 20ක් 30ක් ගාලා ලකුණු 50ක් ගහයිද කවුද දන්නේ. ඊට පස්සේ ඕ අන්තිම ඕවර් 10 දී ඔයා ඉතුරු වේද කවුද දන්නේ. ඒ වෙලාවට ගහන තියාගන්නද. ලකුණු දෙක හරි අරගෙන හරි කමන්නේ දාන්න ඕනේ. මේක මෙයාලගේ සනිකර මෙයාලගේ වැඩ බැරිකම වහගන්න කියන මහ ගොන් කතා මෙයාව. හරිද? ඕන හොඳ ප්ලේයර් කෙනෙක් විරාට් කෝලි හරි කුමාර සංගක්කාර මහේර ජයවර්ධන සිටුේෂන් එකට අනික වන් ඩේ සිටුේෂන් වන් ඩේ කියන්නේ මේ T20 එක වගේ හැම වෙලෙම 6 4 ඒවා ගහන්න ඕනේ යන්නේ ප්ලේයර්ස්ලා අතරින් ගැප් කරලා ලස්සට ලකුණු ස්කෝර් කරලා ස්ට්‍රයික් එක රොටේට් කරලා දෙන්න ඕනේ ෆෝමැට් එකක් තමයි මේ වන් ඩේ කියන්නේ T20 වගේ නෙවෙයි. ඉතින් මේ වන් ඩේ T20 ටෙස්ට් මේ වෙනස දන්නේ නැති මේ මොකද්ද හයි ස්කූල් වලින් ඒ කියන්නේ සුපිරි ඉස්කෝලේ වලින් ආපු බේබි හාමුලා බේබි බබා පාට් දාන මොට්ට පාලලා තමයි අපේ ක්‍රිකට් කණ්ඩායම ඉන්නේ. ඇත්තටම ලංකාව ගැන දුකයි දෙමේ. ලංකාවේ ක්‍රිකට් කියන්නේ ඇත්තටම මේ සුපිරි ඉස්කෝලවල ක්‍රිකට්නේ. රිච්මන්ඩ් කියයි අර කියයි ආනන්ද නාලන්ද කියයි. ඇත්තටම ඔයිට වැඩිය හොඳ එවුන් කොච්චර ඉන්නවද ගම්බ? උන්ට උන්දියා ඇහැක් කරලා බලනවද? බොරුවට අර හිප්පි කටු නම් ටිකක් තිබ්බනම් පඹේක් හරි කමන්නේ. රිච්මන්ඩ් හරි ආනන්ද හරි නාලන්ද හරි ජස්ටන් හරි කාර පඹේක් හරි කමන්නේ ගන්නවා අර අනිත් ගමේ ගොඩේ හොඳ කොල්ලෙක්සන්ට. ඉතින් ලංකාවේ ක්‍රිකට් මෙහෙමයි යාළුවනේ. මං කියන්නේ මුරලිදරන් කිව්ව කතාව හරි තමයි. ඒ වුණාට ඉතින් උත්සාහයක් දරන මාලිංග වගේ කෙනෙකුටත් ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ මේක හදාගන්න. මම නම් හිතන්නේ ජයසූරියට මේ තොත්ත බබාලා සෙට් එකත් එක්ක ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරහට රෑන්කින් වල තව පහළට බහිනවා මිසක් තමන්ගේ රටේ ගහගන්න බැරි මේ වගේ වැඩ පරිටාසන් ලක්කන මොන ක්‍රිකට් යාළුවනේ මං කියන්නේ ඔයාලුනොත් මේක තේරුම් ගන්න හිත හදා ගන්න. බොරුවට මේ ක්‍රිකට් මැච් බලන කාලේ නැති කරලා වන් ඩේ මැච් එකක් කියන්නේ පැය 5ක් 6ක් යන මැච් නේ. ඇත්තටම ඕව බල දිනනවා වගේ නම් බලන්න නැත්තම් බොරුවට මේ කාල කන්න එපා. අඩු ගානේ ගෙදර ගිහිල්ලා මේ මල් පැලයක් හරි ඉඳව ගන්න. මඤ්ඤොක්ක පැලයක් හරි ඉඳව ගන්න ගෙදර. ඔව්. නැත්තම් ගෑනිත් එක්ක කොහේ හරි ගෑනු එක්ක නැහැ ළමයි එක්ක කොහේ හරි රවුමක් හරි ගහන්න බලන්න. දුව ළමයව සිංගිතුව වෙනකට හරි එක්කම් බලන්න මේ වැඩබැරි පුබ්බූරුවන්ගේ මැච් බලනට. ඉතින් මට කියන්න තියෙන එච්චරයි. මේ යන විදිහට ගියොත් නම් වර්ල්ඩ් කප් තියා අපිට අර සිම්බාබ්වේ නැමීබියා ඒ ජපාන ටීම් එකත් එක්ක ඉස්සරහට හොඳට ලුණු ඇපුල් නැතුව කන්න වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් මං ගියා වලට ජයෙන් වේවා.